හෙලෝ හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. කාලෙකට පස්සේ වීඩියෝ එකක් කරන්නේ සමා වෙන්න. මං හිතන්නේ මාස 4කට විතර පස්සේ තමයි මම මේ වීඩියෝ එකක් කරන්නේ. ඉතින් අද වීඩියෝ එකේ මං හිතුවා මං කලින් වීඩියෝ එකේ කිව්වා මම ශී ග්ලෑම් මේකප් අයිටම්ස් වගේ ඕඩර් කරා කියලා. ඉතින් ඒ ඕඩර් එක ආවා. ඇවිල්ලත් මාස 4ක් විතර වෙනවා මට වීඩියෝ එක කරන්න බැරුව ගියා. ඉතින් ඒක තමයි ඒ ඕඩර් එක. මම මේක ලස්සනට මීට වඩා ආවා. මේකේ තියෙන රෙජි ෆෝම්ස් එහෙම මං අයින් කරලා මේක ඇරලත් බැලුවා. හැබැයි තාම එකක්වත් යූස් කරේ නැහැ. ඉස්සෙල්ලාම මම ශී ග්ලෑම් මේ බ්‍රෑන්ඩ් එක ගැන කියලා ඉන්නම් අපි දන්නවා ෂීන් බ්‍රෑන්ඩ් එකේ එන කොස්මැටික් මේකප් ලයින් එක තමයි මේ ශී ග්ලෑම් කියලා කියන්නේ. ශී ග්ලෑම් ලෝකේ හැම තැනකටම වගේ ප්‍රසිද්ධ වෙලා වෛරල් වෙලා තිනවා. ඒකට එක හේතුවක් තමයි මේකේ හොඳ මාකටිං කැම්පේන් එකක් තිබ්බ. ගොඩක් සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවෙන්සර්ස්ලා හරහා හොඳ මාකටිං එකක් කරලා තිබ්බා. හොඳ මාකටිං කැම්පේන් එකක් කරලා තිබ්බා ශී ග්ලෑම් එකෙන්. ඒ වගේම තමයි අනිත් එක මේකේ ප්‍රයිස් එක මේක හැම කෙනෙක්ම වගේ අෆෝඩ් කරන්න පුළුවන් විදිහට මේ ප්‍රයිස් රේන්ජස් යන්නේ. ඉතින් ඒකත් එක සහනයක් වෙන. ගොඩක් වෙලාවට අපේ රටේ ටීනේජර්ස්ලා වැඩිය කොලෙජ් යද්දි මේකප් කරේ නැති වුණාට පිට රටවල් වල ගොඩක් අය මේ මේකප් කරගෙන ඒක ඒගොල්ලන්ගේ ට්‍රෙන්ඩ් එකක්. ඉතින් එයාලට ඒක හරියම ලේසි දෙයක්. ගොඩක් ටීනේජර්ස්ලා අතරේ තමයි මේ ශී ග්ලෑම් එක ගොඩක් ජනප්‍රිය. ඒ වගේම තමයි මේ බ්‍රෑන්ඩ් එකේ හොඳ නරක දෙකම තියෙන. මම මේ හැම දෙයක්ම හොයලා බැලුවා. සමහර අය කියනවා මේකේ ලොන්ජිවිටි එක ඩියුරබිලිටි එක ඒ තරම් හොඳ නැහැ කියලා. ඒ කියන්නේ ටිකක් වෙලා ගොඩක් වෙලා තියාගන්න බෑ කාල වෙලාවක් යද්දී දාඩිය නිසා සහ අනෙකුත් හේතුන් නිසා මේකප් එක තියෙන විදිහට තියෙන්නේ නැහැ කියලා. ඒ වගේම සමහර අය මම දැක්ක රිවිව්ස් දාලා තියෙනවා එයාලා ඕඩර් කරපු එක නෙවෙයි ආවේ පොඩක් ෂේඩ් එක තියෙන කියන්නේ ඉන්ටර්නෙට් එකේ පෙන්නනවට වඩා වෙනස් කියලා. ඒ වගේම මේකේ හොඳ ඒවාත් තියෙනවා. ගොඩක් වෙලාවට මේකේ තියෙන සමහර අයිටම්ස් හරියම ෆේමස් වයිරල් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේකේ ලික්විඩ් බ්ලෂ් එක එතකොට සමහර ලිප්ස්ටික්ස් ගොඩක් වයිරල් වෙලා තියෙනවා. ඉතින් හැම එකේම අඩු වැඩියෙන් තියෙනවා. ඉතින් මම තාම යූස් කරේ නැති නිසා දන්නේ නැහැ. මම ඉස්සරහට ශී ග්ලෑම් මේ මේකප්ස් යූස් කරලා වීඩියෝ එකකුත් දානම්. එතකොට ඔයාලටත් බලා ගන්න පුළුවන් කොහොමද කියලා. ඉතින් මේ ටික තමයි මම හොයාගත්තේ. ඒ වගේම ශී ග්ලෑම් මං හිතන්නේ අපේ ශීන් ඇප් එකෙන් තාම ලංකාවට ඕඩර් කරන්න බෑ. මම මේක ඕඩර් කරේත් මගේ සිංගප්පූර් වල ඉන්න මගේ යාළුවෙක්ගේ ඇඩ්‍රස් එකට දාලා එයා මට එහෙන් මෙහෙට ෂිප් කරා. මං අර කලින් ඕඩිනරි ඕඩර් එකත් එහෙම තමයි දාගත්තේ. මේවල පැකේජින් එක නම් මොනවා වුණත් টপ ක්වොලිටි එකට හදලා තියෙනවා. මොකද මල් ළඟ ගොඩක් හයි එන්ඩ් බ්‍රෑන්ඩ්ස් වල මේකප් අයිටම්ස් කීපයක්ම තියෙනවා. ඒවල පැකේජින් වල ක්වොලිටිය මේ තරම් නැහැ. පැකේජින් එක නම් සුපිරි. මට මේක ඉරලා අයින් කරන්න හිතුනේ නැහැ. ඒ තරම් හරිම හොඳයි. මම සේරම එළියට අරගෙන පෙන්නන්න. ඕකේ මම ඔක්කොම ටික එළියට ගත්තා. මම දැන් එක එක ඔයාලට අරගෙන පෙන්නන්නම්. මේක තමයි ලික්විඩ් ෆවුන්ඩේෂන් එක මේ විදිහට තියෙන්නේ. පැකේජින් එක නම් හොඳටම තියෙනවා. මම මේකප් කරද්දි පෙන්නන්නම් ඔයාලට කොහොමද මේකේ ක්වොලිටි එක කියලා. ඊළඟට මේ ලික්විඩ් බ්ලෂ් එක ගොඩක් ජනප්‍රියයි හැමෝම කියන මේක හොඳයි කියලා. ඉතින් තියෙන්නේ ඉන්ස්ටා දාලා පෙන්නන්නද? ඒක හැබැයි පිග්මන්ටඩ් හොඳයිද කියලා හිතනවා. ඊළඟට මම eyebrows ජෙල් එකක් ගත්තා black color. මෙයාලගේ ක්වොලිටි කොහොම වුණත් ප්‍රොඩක්ට් එකේ ඒගොල්ලන්ගේ පැකේජින් එක ගැන නම් මට මාර සැටිස්ෆයිඩ්. මේක කාජල් එක. කාජල් පෙන් එකක් මේක. ගෑනෝද? ඩියුරබිලිටි එක කොහොමද දැන් කොච්චර වෙලා තියාගන්න පුළුවන්ද කියන එක තමයි ඉතින් වැදගත්. ඊළඟට මම කන්සීලර් එක. මම මේ ෂේඩ්ස් ඔක්කොම ඒගොල්ලන්ගේ chart එකක් තියෙනවා. ඒ කියන්නේ මම යූස් කරන ෂේඩ් එක මැච් කරලා ගන්න පුළුවන්. මම මේ හැම එකක්ම මම පාවිච්චි කරන්නේ Rare Beauty බ්‍රෑන්ඩ් එක. මම ඒකේ තියෙන ෂේඩ්ස් මට හොඳටම ගැලපෙනවා. ඉතින් මම ඒවට මේ මැච් කරලා තමයි ගත්තේ. මම හිතනවා මේ හැම එකක්ම හරි කියලා. මේක කන්ටෝ ස්ටික් එක
ඇප්ලයි නම් වෙනවා හොඳට හැපි. ඊළඟට මම eyebrow pencils තුනක් sorry lip liner pencils තුනක් ගත්තා කලර්ස් තුනකින්. මේවා තමයි ගොඩක් තිබ්බ ට්‍රෙන්ඩි කලර්ස් ඉතින් මම හිතනවා මම හැමෝම යූස් කරනවා කියලා. ෂාර්ප්නර් එකකුත් එක්ක එන්නේ. ඊළඟට මේක මේ She Glam body highlight එකක්. සාමාන්‍යයෙන් මේ highlighters use කරනවා මේ bonds වලට ගන්න. සමහර අය මේ පපුවේ ගන්නවා highlight වෙන්නේ. මට නිකන් හිතෙන එකක් ගන්න කියලා. highlight එක මේකෙන් ගන්නම විතරක් නෙමෙයි මම හිතන්නේ මුන්නේත් පුළුවන් ඉදි පාවිච්චි කරන්න. ඊළඟට mascara එකක් ගත්තා. cover powder එක මම open කරේ නෑ ඇල්ල පෙන්නන්නේ. වෙනම cover එකක් තියෙනවා. පොඩි booklet එකක් තියෙනවා මම හිතන්නේ use කරන විදිය වෙන්නේ. බලන්න හරිම cute අනේ. powder එක නම් මගේ colour එක. මට පොඩ්ඩක් liquid foundation එක ටිකක් සෙකයි නිකන් ඒක light වැඩිද මන්ද පේන විදියට. ඊළඟට මම lipsticks දෙකක් order කරා. මේ lipstick එක එක කැල්ල පෙන්නනවා. මේ පාට She Glam කියලා ගහලා තියෙනවා. අනිත් ලිප්ස්ටික් එක මේ කලර් එක ගත්තා. කලර්ස් එක quality එක නම් නියමෙට තියෙනවා. ඊළඟට eyebrows eliminator ඒක brush එකක් එක්ක ඇවිල්ලා තියෙන්නේ. ඒ gel එකක්. මම මේක ඇරලා පෙන්නන්නද? brush එක. තව මම ගත්තා blush palette එකක්. කලර්ස් 6ක් තියෙනවා. ඊළඟට මම ආසම මෙයාලගේ ලස්සන අයි ෂැඩෝ පැලට්ස් වගේක් තිබ්බ එකකින් මම දෙකක් දාගත්තා. බලන්නකෝ ඒවල quality එක නම් ලස්සනට තියෙනවා. පැකේජින් වල මේ එකක් කලර්ස් එක අස්සන නේද? ඉතින් වල පේන විදිහ කියනවා. අනිත් එක මේ දෙවෙනි පැලට් එක. ඒ කලර්ස් හරිම ලස්සනයි. කලර්ස් හරිම ලස්සනයි. හොඳ යුනික් කම්බිනේෂන් එකක්. මේ ටික තමයි මම She Glam එකෙන් ඕඩර් කරේ. මං ඔක්කොම items 18ක් ඕඩර් කරා. එතකොට මට මේ items වලට ඔක්කොම මගේ ඕඩර් එකට ගියා US ඩොලර් 115ක්. එතකොට මේක මගේ යාළුවා මම මෙහෙට එවුවට පස්සේ shipping වලටයි clearance වලටයි 20000ක් මං ගෙව්වා. ඒ ඔක්කොම කරලත් මං හිතන්නේ මෙහෙ ඉන්නවා She Glam විකුණන කීප දෙනෙක්. එහෙම ගත්තත් මට සෑහෙන ලාභයක් තියෙනවා මං ගෙනගත්තු විදියට. මේක කියන්නේ අපි දන්නවා අපිට තාම
ශීන් එකෙන් ශීග්ලෑම් මේකප් අයිටම්ස් මෙහාට අපේ ලංකාවට ගෙන්න ගන්න බෑ කියලා බෑන් එකක් තියෙනවා. ඉතින් ඔයාලට කවුරු හරි එහෙම පිටරට යාළුවෝ ඉන්නවා නම් එයාලට කියලා දාන්න ගන්න පුළුවන්. නැත්නම් ඉතින් මම දැක්ක මෙහි pages කීපයක ශීග්ලෑම් අයිටම්ස් available කියලා තියෙනවා. එයාලගෙන් check කරලා බලන්න පුළුවන්. මම දැක්ක විදිහට ඉතින් ටිකක් ගණන්. එක item එකක් සමහරවට අන්න 8000ට 7000ට ඒ වගේ රේන්ජ් එකකින් තමයි යන්නේ. ඉතින් මේ විදිහට ගෙන්න ගත්ත එක මට ගොඩක් වාසි. මොකද මං අතරමැදියන්ට ගෙවන ගාස්තුවක් ගෙව්වේ නැති නිසා. ඒ වගේම මේක ඕඩර් කරගන්න විදිහ ඔයාලට කිව්වොත් එහෙම sheglam.com එකට ගියාට පස්සේ ඔයාගේ රටවල් කීපයකට විතර යාලා තාම මේ අයිටම්ස් ඩිලිවර් කරන්නේ. ඒ රටවල් වල කවුරු හරි ඔයාගේ යාළුවෙක් ඉන්නවා නම් අන්න හෝ මොකක් හරි විදියක් තියෙනවා නම් ඒ විදිහට දාලා ඔයාලට ගෙන්න ගන්න පුළුවන්. account එකක් create කරලා ඊට පස්සේ proceed කරන්න තියෙන්නේ කැමති items choose කරලා. ඉතින් මේකේ ගොඩක් අර hype එක වැඩි නිසා මට හිතුවා ගෙන්නගෙන බලන්න ඕනි කියලා කොහොමද කියලා. ඉතින් අද වීඩියෝ එකෙන් මෙච්චරයි. ඉස්සරහට මම වීඩියෝ එකක් කරන්නම් ශීග්ලෑම් makeup items use කරලා කරන makeup වීඩියෝ එකක්, makeup tutorial එකක්. ඉතින් එතකන් රෙදි ඉන්න.